හරි යාළුවනේ ඉතින් අපි ඊළඟ මැච් එකට ඇවිල්ලා ඉන්නේ. පළවෙනි මැච් එක අපි ඉතා සාර්ථක ලෙස ජයග්‍රහණය කරා. මේ දෙවෙනි මැච් එක මම ආසන මැච් එකක් තියෙන්නේ ඉතින්. මොනවා කරන්නද ඉතින්? කොහොමද අපේ බෙඩ් ඩිෆෙන්ස් එක නයිස් නේද? යෝ මොකද කරන්නේ? අනේ මන් දන්නේ යාළුවනේ. අපේ පැත්තට බොට්ටු දෝ ඉතිරිලා තියෙන්නේ. අලින් කියන්න එපා ඔයා තුඩින් යනවා කියලා. යන් ඉතින්. අයියෝ අනේ මන් දන්නේ ආදී. මට නම් ගේම් එක ගහන්නත් එපා වෙනවා මේ බොට්ටු දෙට්ටු ගහන්න. මහත් බොටේ තමයි ඉතින්. ඒ වෙනම කතාවක්. එනවා අයියා මරාගෙන මරුණා යාළුවෝ මරාගෙන මරුණා. එහෙම වෙන්න දෙන්න පුළුවන් අපේ බේස් එක පැත්තට. මගෙන් අවසර අරන් ඉන්න ඕනේ හේනවනේ. අට්ටයා මොකද මේ බඩු ගණන් වැඩි කරලා තියෙන්නේ? මේ හරි මේ කූට තට්ටයෝ මේ බඩු ගණන් වැඩි කරලා අයියෝ රිඩුත් වෙනවද ඒ පාර අපේ පැත්තට මං අහන්නේ වැදුනා මට ඒ ෆයර්බෝල් එක වැදුනා ඔයා ගහ මම දරුණා යාළුවී හරි යාළුවනේ අපි යන් රෙඩ් එක පැත්තට රෙඩ් එක වැඩක් නැහැ කියලා රෙඩ් එකේ බෙඩ් එක කල්ලා තියෙන්නේ මේ ඉන්නේ අන්තිම රෙඩ් නේද ෆයිනල් කිල් එකක් තමයි ඉතින් ඉතින් ෆයිනල් කිල් අයියෝ මගේ නෙවෙයි උඩක් අවුස්සල ඉන්න ඕන කට්ටිය උඩක් කට්ටිය අවුස්සල ගන්න මොම්බයි උනන කවුද දැන් නම් මම මැරෙන්න යන්නේ හෙල්ට් එක නැහැ අයියෝ මැරුණෝ පැත්තට කවුරු හරි ආවද නෑනේ අයියෝ මෙතනත් මේ අයන් හිඟන්නේ ඉන්නවනේ මේ කට්ටය හරියට බඩු දෙන්නේ යාළුවනේ මොකද්ද මේ oh my god මේ වන්ද යාළුවනේ මේ පැත්තට කවුරු ඉල්ලලා තියෙනවා මං එතන ගියේ yellow man kau dengan ayo sik nih matat dah lihat kan
ඊන් ටිකක් ගත්තා අයියෝ බිඩ් එකේ හැටි බලන්නකෝ යාළුවෝ ටිකක් කවර් කරලා ගන්න ඕනේ බිඩ් එක කවර් කඩන්න આવොත් ඉන්නේ කඩන්න tak udah yang lagi ini nah ayo ayyan golem kenet dammi blue මෙයා නේද මාව ඒ වල මැරුවේ. ඔව් එයා තමයි. කහයගේ කවුද ඉන්නේ? ඉන්නවා නේ කට්ටිය. ඉතින් නෑ කි. ඕ හරි හරි ඉතින් ඉලා පුරෝ අයියා කෙනෙක් ඉන්නේ මං හිතන්නේ. ඕ චිල් මරාගෙන මැරෙන්නේ කාටවත් මේ දිවණි වෙන්නේ නෑ අයියෝ ඉතර ලක්ෂණ බිඩ්ඩිෆෙන්ස් එකක් දාර මගේ කලින් තිබ්බේ ඒක විනාශ කරලා මේ මන්නන්නේ ඕ පාරත් අහලානේ යෝ දැන් නම් කෙලින් ඉද්ද තමයි කහ පාට තමයි අපිට පොඩ්ඩක් ඉන්න එක දින්නේ නීව තාම අපේ පැත්තට ආවේ නෑ රතු නම් ඉවරයි කහ තමයි පොඩ්ඩක් මේ පේනවා ආයෙ නැති ඒක ඩයමන්ඩ් එකක්වත් නැද්ද මම එකයි ඉතින් ඉල්ලුවේ මේ පින්න නම් එපා පින්න නම් එපා මොනවද දාන්නේ යාළුවා මේ යාළුවා ඕ ඉන්න බඩු ටිකක් දැම්මා ඔෆ් දැන් ඉතින් දැන් කවුද ගහගන්න ඉන්නේ යන්නකො දැන් අපුඩි වෙන්න අයියෝ මට මේ කහ පාට ලුක් වලින් තමයි උඩට ගහන්නේ කහ ඇවිල්ලා යෝ ගහන්නේ අවුලන්නේ මරණ එකත් හොඳයි ඒ ඇඳ කඩලාද නැහැ නෑ කොම් බවුන තව මේක දිගම යාළුවෝ කවුද බෝ පිකැක්ස් එකකින් ගන්නේ දැන් ඉතින් ඉවරයි අපි දැන් ඉතින් අපි ඉවරයි කමක් නෑ දැරෙන මොහොතේ හරි එල්ල කඩන්න තමයි බලන්නේ මම යන් වේලා යන් ආදී
හරි කරන්න පුළුවන් මේ වීඩියෝ බලමු ගිහිල්ලා. ඕ බලන්න. මේක කඩන්න පුළුවන් නේ. අයියා වැරුණා. හරි යාළුවනේ වීඩියෝ එක ඉවරයි ඉතින්. එක මැච් එකක් හරි දින්නනේ ඉතින්. මොනවා වුණත් ඒකින්ද හිත හදාගන්න. අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ තව ඕන නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ටත් මේ මගේ වීඩියෝ බලන්න කියලා. එහෙනම් අපි කැපෙනවා. බයි බයි.